වෘෂභ රාශියේ හිටපු ගුරු ගමන් කිරීම සිද්ධ වෙන්නේ මිථුන රාශිය. අපිට හිතෙනවා ගෙදර ඉන්නවට වැඩිය හොඳයි පිටේ හිටියානම් ගමේ ඉන්නවට වැඩිය හොඳයි වෙන ගමකට ගියා නම් පදිංචිය වෙනස් කරා නම් හොඳයි කියලා වගේ කරුණු හිතට දැනෙන්නට පුළුවන්. වෙන ධනය පරිස්සමට වියහියදම් කරන්නටත් ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. දෙවැන්නට ගුරු පැමිණීම මේ කාලය තුල ඔබට රසවත් ආහාර පාන භුක්ති විඳීමට සංග්‍රහ ලැබීමට හේතු වාසනා ලැබෙන කාලයක්. ඉතින් ඔබගේ සහකාරයාට තිබුණු කරදර බාධා යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ වන්දනා ගමන, විදේශ ගමන, දුර ගමන සැරසුම් කරගන්නට යහපත් කාලයක් බවට පත් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ යහපත් ඒ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයක් බවට පත් වෙනවා. එතකොට ජ්‍යොතිෂයේදී කියනවා ගුරු ශුක්‍රෝ සදා වෛරං. ගුරුයි සිකුරුයි අතර මිත්‍රත්වයක් නෑ, වෛරයක් තමයි තියෙන්නේ. ආධ්‍යාත්මික සුවය ළඟා කරගන්නට පුළුවන් යහපත් කාලයක් බවට මෙම කාලය පත් වෙනවා. කරන්න ඕනි දේ මොකක්ද, කතා නොකරන්න ඕනි දේ මොනවාද කියලා කල්පනා කරලා ඔබ කතා කරත් හොඳයි. මේ ආදරවන්තිය සමග තිබුණු මතභේද දුරු කරගෙන යහපත් කටයුතු කරන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඔබට විරුද්ධව රහස් කුමන්ත්‍රණය කරපු අයට කරදර පැමිණෙන කාලයක් බවට පත් වෙනවා. සතුරු ලග්නයේ ගමන් කිරීම තුළින් ඔබට වද බන්ධන නැත්නම් රහස් කුමන්ත්‍රණ තුළින් ඔබට කරදර පීඩා වෙන්න පුළුවන්. ආයිබෝවන් තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. ආයිබෝවන් ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවෙන් අපි ජ්‍යොතිෂයේ තියෙන වටිනා කරුණුකාරණා කතා කරනවා. මේ ජ්‍යොතිෂය කියන විෂය අපගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා, යහපත් කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් කොහොමද කියන කරුණුකාරණා ගැනත් අපි කතා කරනවා. ඉතින් ඔබට ඒ ගැන පසුගිය වීඩියෝ මාලා තුලින් දැනගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබ ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වනවා නම්, කැමැත්තක් දක්වනවා නම් ඔබට නොමිලේම නිවසේ සිට පහසු ආකාරයෙන් ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට අවශ්‍ය වටපිටාව සලසලා දීලා තිනවා. ඒ සඳහා මම වෙනම නාලිකාවක් සකස් කරලා පාඩම් මාලාවක් ඉදිරිපත් කරලා තිනවා. පාඩම් 70කට අධික ප්‍රමාණයක් ඇතුළත් කරලා තිනවා. ඉතින් ඔබ ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවා නම් Astro with Nayan YouTube නාලිකාව හරහා ඔබට ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් ඒ බව මේ වීඩියෝ එකේ ඔබට පෙනෙන්නවත් අවසානයේ අපි සලස්සනවා. එහෙමනම් අපි අද වීඩියෝ එකට ප්‍රවිෂ්ඨ වෙමු. ඉතින් අද වෙසක් මාසේ නැත්නම් මැයි මාසයේ සිදුවෙන ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන කතා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ගුරු ග්‍රහයා මෙච්චර කාලයක් ගමන් කරේ වෘෂභ රාශියේ මෙම මාසේ නැත්නම් මැයි මාසේ 14 වෙනි බදාදා වෘෂභ රාශියෙන් මිථුන රාශි ගත වෙනවා. අන්නේ රාශිගත වීම ඔබ උපන් ලග්නයේ අනුව ඔබට ලැබෙන සුබ අසුබ ඵල ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ තුන ඔබ යහපතක් කරගන්නේ කොහොමද, නැත්නම් ඔබට අයහපතක් තියෙනවා නම් ඒවා මොනවාද, ඒ වාගෙන් මිදෙන්න පුළුවන් ක්‍රමය මොනවාද කියන කරුණු කාරණා ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටමත් වටිනාම කියන ග්‍රහ මාරු වීමක් තමයි මේ කාලේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ගුරු ග්‍රහයා. ගුරු ග්‍රහයා බොහොම බල සම්පන්න, යුක්තිගරුක, සාධාරණ ග්‍රහයි. එතකොට අන්න එතුමා සෞම්‍ය ග්‍රහයි. ජන්මයාට ආදරෙන් බොහොම ආරක්ෂාකාරීව සලකන ග්‍රහයෙක්, ප්‍රතිඵල දෙන ග්‍රහයෙක්. ඒ කියන්නේ ජ්‍යොතිෂයේදී ගුරු කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්. ඉතින් ගුරුට කියනවා අපි සුර ගුරු කියලා. සුර කියන්නේ දෙවියෝ. දෙවියන්ටත් ගුරුවරයෙක් වෙන ග්‍රහයා තමයි ගුරු. ඉතින් මේ ගුරු සෞම්‍ය ග්‍රහයාගේ ගමන ඊටමත් යහපත් වෙනවා. එතකොට අපි ගත්තම වෘෂභ රාශියේ හිටපු ගුරු ගමන් කිරීම සිද්ධ වෙන්නේ මිථුන රාශියට. එතකොට මිථුන රාශිය කියවපු ගමන් ඔබ අදහසක් හදා ගන්න ඕනේ. මොකක්ද මිථුනය කියන්නේ? මෛතුන්‍ය කියන කාරණේ. මෛතුන්‍ය කියන මොකක්ද? අපගේ ඉන්ද්‍රයන් පිනවීම. ඇස, කන, නාසය, ශරීරය, දිව වගේ පංචේන්ද්‍රයන් පිනවන ස්වභාවයට තමයි මෛතුන්‍ය කියලා කියන්නේ.
හැබැයි ගුරු ග්‍රහයා කියන්නේ බොහොම පරිණත ග්‍රහයෙක්. මේ ලෝකයට වඩා යන්න තියෙන තැන ගැන හිතන ග්‍රහයෙක්, ප්‍රඥාවන්ත ග්‍රහයෙක්. ඉතින් මේ ගුරුට මිථුන රාශිය තරම් 100% ගැලපෙන්නේ නැහැ විශ්ව රාශිය ගත්තම. ඉතින් අපි ජ්‍යොතිෂයේදී සඳහන් වෙන විශේෂ කාරණයක් ගුරු තුන්වැන්නේට ක්‍රියාකාරීත්වයෙන් අඩු ග්‍රහයෙක් මල ග්‍රහයෙක් කියලා. ඉතින් කෙසේ වෙතත් ඔබගේ උපන් ලග්නය අනුව ඔබට ලැබෙන ඵල විපාක ගැන අපි මෙතෙන් සිට කතා කරමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට ගුරු 9 වැන්න ආධිපතියා සහ 12 වැන්න ආධිපතියා භාවයට පත් වෙනවා. එතකොට මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ සමග මිතුරු ග්‍රහයෙක් තමයි ගුරු. අන්න ඒ ගුරු ගමන් කරන්නේ 3 වැන්නේ. ඔබගේ හඳහනේ 3 වැනි කොටුවේ තමයි ගමන් කරන්නේ. එතකොට 3 වැනි කොටුවෙන් තමයි අපේ ජීවිතේ අපේ සහෝදරයන් ගැන කතා කරන්නේ, බලය ගැන කතා කරන්නේ, අපගේ සහජ දක්ෂතාවය ගැන කතා කරන්නේ, කෙටි ගමන් බිමන් ගැන කතා කරන්නේ 3 වැනි. ඔන්න 3 වැනට ගුරු පැමිණීම සමග ඔබට මෙන්න මේ වගේ ඵල විපාකයක් ලැබෙනවා. එකක් තමයි ඔබ අසල්වැසියන් සමග, ඔබ පදිංචි නිවස සමග නැත්නම් ඔබේ වටපිටාවේ පිරිස් සමග ඔබ ඇසුරටපත් වෙනවා. නිතර දෙවේලේ ඔවුන් සමග සතුටු සාමියෙන් යෙදෙන්න, කතා බහ කරන්නට ඔබ කටයුතු කරන කාලය. අන්න එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාලෙදී ඔබ පමණට වඩා ඇසුරටපත් වීම තුලින් ඔවුන්ගෙන් යම්කිසි කරදර බාධාත් ඔබට එල්ලවන්නට පුළුවන්. ඒක නිසා ඔබ අසල්වැසියන් ඇසුර කරන්න, ඔවුන් සමග කතා බහ කරන්න, සහයෝගයෙන් වැඩ කරන්න. හැබැයි ඔන්න ඔය මං කියපු කාරණේත් මතක තියාගන්න. මොකක්ද ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවා වගේ පමණට වඩා ඇසුරටපත් වීමත් තමන්ගේ ප්‍රතිරූපයට හොඳ නෑ කියන කාරණේ මතක තියාගන්නට ඕන. ඊළඟ 3 වෙනි කියන්නේ සහෝදර ස්ථානයක් නිසා ඔබගේ සහෝදරයට වටිනාකමක් එක්වන කාලයක්, නැත්නම් උසස් වීමක් සිද්ධ වෙන කාලයක්, සමහර විට විවාහයක් වෙන්නත් පුළුවන්. ඊළඟට ගත්තම මේ 3 වැන්න තුලින් ගුරු පැමිණීම තුලින් ඔබට ගමන් බිමන් යන්න, කෙටි ගමන් බිමන් යන්න නැත්නම් වාහන වලින් ගමන් බිමන් යන්න අවස්ථාව සැලසෙන කාලයක්. ඉතින් අන්න ඒ ගැනත් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔබට ගමන් බිමන් ගිහිල්ලා බොහොම සතුටින් ඉන්න පුළුවන් කාලයක් තමයි ගතවන්නේ. ඊළඟ කාරණේ තමයි ඔබ මෙච්චර කාලයක් ඔබට ධනය ලැබුණානේ. ඔබට ඇති වෙන්න ආර්ථිකය සරු වෙන්න ඔබට යම්කිසි වාසි ප්‍රයෝජනයක් ලැබුණා, ලාභ ලැබුණා. හැබැයි යන්නේ ටිකක් මගහැරෙන කාලයක්. අන්න ඒ නිසා ඔබ ධනෙ වේදම් කර ගැනීමේදී ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරවුවොත් ඔබට යහපත් කියලා අපිට කියන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔබට හිතෙනවා ගෙදර ඉන්නවට වැඩිය හොඳයි පිටේ හිටියානම්, ගමේ ඉන්නවට වැඩිය හොඳයි වෙන ගමකට ගියා නම්, පදිංචිය වෙනස් කරා නම් හොඳයි කියලා වගේ කරුණු හිතට දැනෙන්නට පුළුවන්. හැබැයි කලබලයෙන් ඔන්න ඔය කටයුතු නොකළ යුතු කාලයක් තමයි මේ ඔබට උදාවන්නේ. ඒක නිසා මේ වර්ෂය තුල ඔබ අන්න ඒ වගේ තීරණ ගැනීමෙන් වළකින ලෙස මම ඔබට යෝජනා කරනවා. ඉතින් සමස්තයක් හැටියට ගත්තම ගුරු මාරුව ඔබට ඊතරම් අයහපතක් ගෙන දෙන්නෙත් නැහැ, ප්‍රබල යහපතක් වෙන්නෙත් නැහැ. ඉතින් ඔබට මිශ්‍ර ඵල ලැබෙන කාලයක්. ඉතින් ඔබ අරමා කියපු අසුබතාවයන් මග හරවාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ කටයුතු කරන්න. ඒ සඳහා ඔබට දේව ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයට 8 වැන්න ආධිපති සහ 11 වැන්න ආධිපති වෙච්ච ගුරු ගමන් කරන්නේ දෙවැන්නේ නැත්නම් ධනස්ථානයේ කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. එතකොට මෙච්චර කාලයක් ඔබගේ හඳහනේ ගුරු ගමන් කරේ වෘෂභ රාශියේ ලග්න රාශියේ. ඉතින් මේ කාලය තුල ඔබ පමණට වඩා යම් දේ ගැන හිතීමෙන් ඔබගේ හිසට යම් කිසි බරගතියක්, කටුගතියක් තිබුණා නම් ඒයින් මිදෙන්නට ලැබෙන හොඳම කාලයක් තමයි මේ උදා වෙන්නේ. ඒ කියන්නේ මානසික සැනසීම ලැබෙන කාලයක් තමයි මේ උදා වෙන්නේ. ඉතින් ගුරු ගමන් කරන්නේ දෙවැන්නට. දෙවැන්න කියන්නේ බොහොම යහපත් තැනක්. දෙවැන්නෙන් තමයි ලාභ ලැබෙන්නේ, ධනිය ලැබෙන්නේ. එතකොට ඔන්න 11 වැන්න ආධිපතිය දෙවැන්නට එනකොට
ඔබට විශේෂයෙන්ම ඔන්න වෙල හෙළඳාම් කටයුතු වලින් ආයෝජන කටයුතු වලින් ලාභ ලැබෙන්න පුළුවන්. නැත්තම් කොමිස් වගේ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ඒ වගේ වාසි සැලසෙන කාලයක්, ධනෙ ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඔබ මෙතනදී මතක තියාගන්නට ඕන වෘෂභ ලග්නයට අටවැන්නාධිපති භාවයටත් පත් වෙනවා ගුරු. අන්නේ ලැබෙන ධනය පරිස්සමට වියහියදම් කරන්නටත් ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. නැත්තම් ඔබට ලැබෙන ධනය අවසානයේදී කියයි සල්ලි නම් හම්බුණා තමයි, හැබැයි ඒව ඔක්කොම වියදම් වුණා, දෙයක් කරගන්නට බැරි වුණා කියලා. හරි. ඒත් එක්ක ඔන්න මේ කාලෙදී ඔබගේ කතාවට වටිනාකමක් ලැබෙන කාලයක්. ඔබ ගුරුවරයෙක් නම් අමතර පන්ති පවත්වනවා නම්, එහෙම නැත්නම් දේශපාලඥයෙක් නම් දේශපාලන කටයුතු කරනවා නම්, නැත්නම් නීතිඥයෙක් නම් අන්න ඒ වගේ කටයුතු කරනවා නම් ඔබගේ කතාව අන්‍යයන්ගේ ප්‍රසාදයට ආකර්ෂණයට හේතු වෙනවා. ඒ තුන ඔබට යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලෙපත් වෙනවා. අන්න ඒ නිසා ඔබ ඒනුත් ප්‍රයෝජන ගන්න කියලා අපි ආරාධනය කරනවා. දෙවැන්නට ගුරු පැමිණීම මේ කාලය තුල ඔබට රසවත් ආහාර පාන භුක්ති විඳීමට, සංග්‍රහ ලැබීමට හේතු වාසනා ලැබෙන කාලයක්. ඒ කියන්නේ රසවත් කෑම කන්න පුළුවන් ස්වභාවයක් ඔබට උදා වෙලා තියෙනවා. වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙලා තියෙනවා. ඒ ගැනත් ඔබ සතුටටපත් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ප්‍රීති උත්සවයට සහභාගී වන්නට අවශ්‍ය වටපිටාව සැලසෙනවා. සමහරට ඔබගේ නිවසේම වෙන්නත් පුළුවන් ප්‍රීති උත්සවයක් නැත්තම් මංගල උත්සවයක් වගේ දෙයක් කරගන්නටත් හැකියාව ලැබෙනවා. ඊළඟ වටිනාම කාරණේ තමයි ඔබ විවාහ වන වයසේ නම්, ඒ සුදුසු වයසක නම් ඔන්න ඔබට විවාහයේ කම් සැප ලබන්නට, ප්‍රීති වන්නට උදා වෙන යහපත්ම කාලයක් තමයි උදාවන්නේ. ඉතින් ඔන්න විවාහ වෙන වයසේ නම් ඔබගේ විවාහයට යහපත් කෙනෙක් මුණ ගැහෙන කාලයක් කියන කාරණෙත් මතක තියාගන්නට ඕනේ. විවාහය තුළින් ඔබගේ ජීවිතය සතුටටපත් වෙන්නට, තෘප්තියටපත් වන්නට පුළුවන් වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා. ඉතින් වෘෂභ ලග්නයට මේ ගුරු මාරුව ඊටමත් යහපත් හැටියට තමයි සලකන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔබගේ ජීවිතයේ සර්වපකාරණ සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. එතකොට ඔබගේ හඳහනේ වගකීම පැවරෙන 7 වැන්න සහ 10 වැන්න. එතකොට 7යි 10යි අධිපතියා තමයි මේ ලග්නයේ ගමන් කරන්නේ. ඔන්න මේ කාලයේදී ඔබ ටිකක් පරිණතයකෝ වගේ බොහෝ කරුණු හිසේ තබාගෙන අපි ගත්තොම බොහොම පරිණතයකෝ හැටියට ඔළුවේ බරක් තියාගෙන කටයුතු කරන්නට උත්සාහ කරන ස්වභාවයක් පෙන්නනවා. සමහර විට ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ පමණට වැඩිය හිතන්නට පුළුවන්. රැකියාවේ දේවල්, රැකියාවේ රාජකාරිය, වගකීම, ඒ වගේම එහිදී ඇති වුණු කරුණු කාරණා ගැටුම්, අන්න ඒ දේවල් ගැන ගෙදර ඇවිල්ලත් හිතන්න පුළුවන්. නිතරම ඔළුවේ ගැන හිතන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ සහකාරයා සම්බන්ධයෙන් කරුණු කාරණා ගැනත් ඔබ නිතර දෙවේලේ ඕනෑවට වඩා හිසේ තබාගෙන කල්පනා කරන්නට උත්සාහ කරන කාලයක්. කෙසේ වෙතත් ඔබට සමාජයේ යම්කිසි පිළිගැනීමක් ලබා ගන්න පුළුවන් කාලයක් තමයි උදාවන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන 7 වෙන්නාධිපතියා ගමන් කරේ 12 වෙනි. 12 වෙනි කියන්නේ ව්‍යයස්ථානේ, රෝගස්ථානේ, වද බන්ධන ස්ථානේ. ඉතින් ඔබගේ සහකාරයාට තිබුණු කරදර බාධා යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙන කාලයක් බවට පත් වෙනවා. ඒක ඊටමත් යහපත් තත්වයක් හැටියට සලකන්නට පුළුවන්. ඉතින් මේ කාලයේදී ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ තමන්ගේ ජීවිතය පමණට වඩා හිතන්නේ නැතුව සාමාන්‍ය ආකාරයෙන්, සරල ආකාරයෙන් හිතලා මතලා කටයුතු කරන්නට ඕන කියන කාරණේ මතක තියාගන්නට ඕන. ඊළඟට ඔබගේ මුදල් අනුන් වියදම් කරන්න ඕන එකටත් ඔබ වියදම් කරන්නට පෙළඹෙනවා. ඒක නිසා ආර්ථික ගැටලු හදා ගැනීමට ඔබ සල්සා ගන්නවා. විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න ඕනි මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන. අනුන් දරන්න ඕනි වියදමකටත් ඔබ වහා ඉක්මන් වෙලා ඔබ වියදම් දරන්නට
කටයුතු කරනවා. එතකොට ඒක ඔබට පාඩුවක් වෙන්නට පුළුවන්. ඒක ගැන ටිකක් හිතන්නට ඕන. ඉතින් ගුරු ගමන් කරේ 12 වෙන්නේ දැන් ගමන් කරන්නේ ලග්නෙන්. ඉතින් පෙරට වඩා යහපත් තත්ත්වයක් දකින්නට පුළුවන්. ඉතින් ගුරු මාරු ඔබට යහපත් වේවා, ඔබගේ ජීවිතේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. කටක ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ සඳු ග්‍රහයා. එතකොට මේ සඳු සමග මිත්‍ර ග්‍රහයෙක් තමයි ගුරු. ඔබගේ ලග්නයට ගුරු වගකීම පැවරෙන්නේ 6 වැන්න සහ 9 වැන්න. එතකොට 6 වැන්නාධිපතියා නැත්තම් 9 වැන්නාධිපතියා 12 වැන්නේ ගමන් කිරීමෙන් හොඳින් හොඳත් නරකින් හොඳත් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම 6 වැන්නාධිපතියා 12 වැන්නේ ගමන් කිරීම තුළින් ඔබට හර්ෂා යෝගය උදා වෙනවා. අන්න ඒ නිසා ඔබට මෙන්න මේ කාලේදී ඔබට මෙතෙක් කල සතුරු කරදර බාධා තිබුණා නම් ඒවා දුරු වෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් සතුරන් සමග ගැටුම් තිබුණා නම් ඔන්න සතුරුන්ට කරදර සිද්ධ වෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ කාලේ ඔබට ඊටමත් යහපත්. ඊළඟ කාරණේ තමයි 9 වැන්න. 9 වැන්න කියන්නේ පුණ්‍යස්ථානයි. පුණ්‍යස්ථාන අධිපතියා තමයි 12 වැන්නේ ගමන් කරන්නේ. 12 වැන්නෙන් තමයි ඔබගේ ගමන් බිමන් ගැන කතා කරන්නේ. ඔන්න ඔබට මේ කාලය තුල දුර ගමනක් යන්නට අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන වන්දනා ගමනක් වෙන්නටත් පුළුවන්. ඔන්න විදේශ සංචාරයකට එම සූදානම්ව අදහසක් තිබුණා නම් ඒ දේ සපුරා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔබගේ වන්දනා ගමන, විදේශ ගමන, දුර ගමන සැලසුම් කරගන්නට යහපත් කාලයක් බවට පත් වෙනවා මෙම කාලය. ඊළඟ කාරණේ තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඔන්න ඔබ සැලකිය යුතු දෙයක් තමයි ඔබගේ ආදායම පැත්තෙන්. ඔන්න ඔබට මෙච්චර කාලයක් ඔබට යම් කිසි දෙයක් වාසියක් සැලසුණු කාලයක්. අන්න ඒ දේ ටිකක් අඩු වෙන කාලයක් බවට පත් වෙන්නට පුළුවන්. හැබැයි ඔන්න ඔබ රැස් කරගත්ත ධනය විතාමත් පරිස්සමට විය පැහැදම් කරන්න ඕන කාලයක් බවට පත් වෙනවා. ඉතින් ගමන් විමන් යන්න, වන්දනා ගමන් යන්න වියදම් කිරීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කාලයක් බවට පත් වෙනවා. බොහොම යහපත් කාලයක්. ඔබ කල්පනාකාරීව කටයුතු කරොත් ජීවිතේ හිතේ සතුට ඇති කරගෙන බොහොම ආධ්‍යාත්මික සෝය ළඟා කරගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පරිවර්තනය කරගන්නට පුළුවන්. ඉතින් ඔබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ රවි. රවි සමග මිත්‍රම ග්‍රහය තමයි ගුරු. අන්න රවි ග්‍රහයා ගමන් කරන්නේ 11 වෙන්නේ. 11 වෙන්නේ කියන්නේ අයස්ථානය, සමාජ ඇසුර කියන තැන. එතකොට සිංහ ලග්නයට 5 වෙනි අධිපතියා වෙන්නේත් ගුරු. ඒ වගේම 8 වෙනි අධිපතියා වෙන්නේත් ගුරු. ඒතර 5 වෙනි අධිපතියා සහ 8 වෙනි අධිපතියා වෙච්ච ගුරු 11 වෙනි ගමන් කරන කාලය සිංහ ලග්නය හිමියන්ට බොහොම යහපත් කාලයක් බවට පත් වෙනවා. 11 වෙනිට කිව්වේ අයස්ථානයේනි. ඔන්න ඔබට ලාභ ලැබෙන කාලයක්. වෙලහෙළඳාම් කටයුතු වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් ලැබෙන කාලයක්. සමහර විට ලොතරැයි දිනුම් පවා ලැබෙන කාලයක් බවට පත් වෙනවා සිංහ ලග්න හිමියන්ට. ඊළඟට ගොඩාක් දුරට ඔබට අන්තිම කැමැති පත්‍ර වලින් යම් කිසි දෙයක් ලැබෙන්නට තිබුණා නම් අන්න ඒ දේවල් ලබා ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා මේ කාලේ. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබට පෙරට වඩා සමාජයේ මූලිකත්වයේ ලැබෙන කාලයක්. ඒ කියන්නේ යාළුවෝන් අතර ඔබ ප්‍රසිද්ධියටත් ප්‍රසාදයටත් මූලිකත්වයටත් පත් වෙන කාලයක්. අන්න ඒ කාලෙ තුන ඔබට ඔබගේ යාළුවන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඔබගේ වැඩිහිටි සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා නම් ඔන්න ඔවුන්ටත් යහපත් කාලයක් බවට පත් වෙනවා. ඔවුන්ගෙන් යම්කිසි ලාභයක්, ප්‍රයෝජනයක්, උදව්වක් ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඉතින් සිංහ ලග්නෙන් උපන් ඔබට මේ කාලේ යහපත් කියලා තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඔබගේ මේ අවුරුද්ද සාර්ථක වේවා, යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ 4 වැන්න සහ 7 වැන්න අධිපතියා වෙන්නේ ගුරු. අන්නේ ගුරු ගමන් කරන්නේ දස වැන්නේ කර්මස්ථානේ. අන්න
ඒක ඊටමත් ඔබට යහපත් තත්ත්වයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඔබ මෙන්න මේ කාලයේදී අභියෝග ජය ගනිමින් ඔබගේ රැකියාව වෙලහෙළඳාම ගොවිතැන් අන්නේ කටයුතු කරන්නට උත්සාහ දරන කාලයක්. ඒක නිසා මේ කාලේ මතක තබා ගන්නට ඕනි ඔබ ඔය කටයුතු කරන්නට යනකොට යම්කිසි අභියෝගයක් එල්ල වෙනවා. හැබැයි ඒ අභියෝගය ජයග්‍රහණය කළොත් ඔබට වාසනාව උදා වෙනවා. හොඳට මතක තියාගන්න ඕනි කන්දක් නගිනකොට පල්ලමක් තියනවා වගේ ඔබ මහන්සි වෙලා වැඩ කරොත් ඔබට යහපත් ඵල ප්‍රයෝජන ලබා ගන්නට හැකියාව තියෙන කාලයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි හවුල්කාරයන් සමග කටයුතු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් යහපත් ආකාරයෙන්. ඒ නිසා ඔන්න ඔබ හවුල් කටයුතු වලින් ලාභය ප්‍රයෝජනයක් ගන්න හිතනවනම් අදහසක් තියෙනවා නම් ඊටත් යහපත් කාලයක්. ඊළඟට ගේ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ගෙදර අලුත් වැඩියාවක් කරගන්න හිතුවනම් අන්න ඒ දේ කරගන්නට පුළුවන්. ගෙයක් දොරක් හදා ගන්නට හිතුවනම් අන්න ඒ දේ කරගන්නටත් පුළුවන්. ඉඩමක් කඩමක් වාහනයක් මිලදී ගන්නට හිටියානම් අන්න ඒ දේ කරගන්නටත් පුළුවන් යහපත් කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම රැකියාවෙන් අභියෝගයේ ජයගත්තොත් ඔබට ඒ ගෞරවය කීර්තිය ප්‍රශංසාව ඇගීමට පත්වන්නට පුළුවන් කාලයක් බවට මෙම කාලය පත් වෙනවා. ඉතින් ඔබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තුලා ලග්නයෙන් උපන් ඔබට ගුරු 3 වැන්න ආධිපතියා සහ 6 වැන්න ආධිපතියා බවට පත් වෙනවා. ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු. ඒතර ලග්නාධිපති සිකුරු සමග මේ ගුරු යහපත් සම්බන්ධයක් නෙවෙයි තියෙන්නේ අයහපත් සම්බන්ධයක්. ඉතින් ජ්‍යොතිෂයේදී සඳහන් කරන මෙන්න මේ වගේ කාරණයක්. ගුරු ශුක්‍රෝ සදා වෛරක්. ඒ කියන්නේ ගුරුයි සිකුරුයි අතර මිත්‍රත්වයක් නෙවෙයි තියෙන වෛරයක් කියලා. ඉතින් ඒකට හේතුව තමයි ගුරු නියෝජනය කරන්නේ ලෝකෝත්තර සැපය. සිකුරු නියෝජනය කරන්නේ ලෞකික සැපය. ඉතින් ලෝකෝත්තර සැපයයි ලෞකික සැපය අතර ගැටුමක් තියෙනවනේ. අන්න ඒ නිසා තමයි එසේ කියන්නේ. හැබැයි තුලා ලග්නයට අසුබ ග්‍රහයා ගමන් කරන්නේ 9 වෙන්නේ. 9 වෙන්නේ කියන්නේ පුණ්‍ය ස්ථානය. පුණ්‍ය ස්ථානය කියන්නේ යහපත් තැනක්. අන්න යහපත් තැනක ගුරු ගමන් කරනකොට ඔබට ආගම කෙරෙහි භක්තියක් ගෞරවයක් හිත තුළ පහළ වෙනවා. එතකොට මොකද්ද කරන්නේ ඔබ? ආගමික නායකයන්, උසස් පූජකයන්, වැඩිහිටියන්, ගුරුවරුන් සම්බන්ධයෙන් ඔබගේ සිතේ ඇතිවෙන යහපත් හැඟීම තුළින් ඔවුන් සමග ඇසුරටපත් වෙනවා. ඔවුන් සමග සාකච්ඡා සංවාද ඔබ සිදු කරනවා. අන්න ඒ තුළින් ඔබට ඔබගේ ආධ්‍යාත්මික සුවයක් හිතට එන්නට ගන්නවා. ඔන්න මේ කාලය තුළ ඔබ මෙන්න මෙහෙම හිතන මොකක්ද? වන්දනා ගමනක්වත් ගියොත් හොඳයි නේද? ගෙදර පින්කමක් කරොත් හොඳයි නේද? නැත්තම් පින්කමකට සම්බන්ධ වුණොත් හොඳයි නේද කියලා ඔබ හිතන කාලයක්. ඔන්න ඔබට යන තැනට යහපතක් කරගන්නට පුළුවන් කාලයක් තමයි මේ කාලේ පත් වෙන්නේ. ආධ්‍යාත්මික සුවය ළඟා කරගන්නට පුළුවන් යහපත් කාලයක් බවට මෙම කාලය පත් වෙනවා. ඉතින් ගුරු මාරුව තුලා ලග්නයට යහපත් මේ යහපතින් ප්‍රයෝජන ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ හඳහන්නේ ගුරු ගමන් කරන්නේ 8 වෙනි භාවයට. එතකොට වෘශ්චික ලග්නයේ උපන් ඔබට යහපතක් ගෙන දෙන ග්‍රහයා තමයි ගුරු. දෙවැන්නාධිපතියා සහ පස්වැන්නාධිපතියා තමයි ගුරු. අන්නේ ගුරු ගමන් කරන්නේ අසුබ තැනක. අන්න ඒ නිසා මේ කාලයේදී ඔබ මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත්ව කටයුතු කරොත් ඔබට එන්න තියෙන අයහපත මගහරවාගෙන යහපත උදා කරගන්නට පුළුවන්. අවාසනාව මගහැරගෙන වාසනාව ළඟා කරගන්නට පුළුවන්. පළවෙනි කාරණේ තමයි ඔබ රැස් කරගත්ත ධනය ඔබගේ ස්ථීර තැන්පතුව ඔබගේ ගමන බිමනක් යනකොට ඔබ පර්ස් එකේ දාගෙන යන මුදල අන්න ඔබ හොඳට සැලකිලිමත් වෙන්න ඕනට මෙන්න මේ කාලේ ඔබ වියදම් කරනවා නම් ටිකක් සැලකිල්ලෙන් වියදම් කරන්නට ඕන. මේ කරන වියදම තුලින් මට ලාභයක් තියනවාද ප්‍රයෝජනයක් තියනවාද වාසියක් තියනවාද කියලා හිතලා කටයුතු කරන්නට ඕන.
අන්න ඒ ගැන හොඳට මතක තියාගන්නට ඕන. දෙවැනි කාරණය තමයි මං කිව යුත්තේ මොකක්ද නොකිය විය යුත්තේ මොකක්ද. කතා කරන්න ඕනි දේ මොකක්ද කතා නොකරන්න ඕනි දේ මොනවාද කියලා කල්පනා කරලා ඔබ කතා කරත් හොඳයි. මොකද කතාව තුළින් ඔබට ටිකක් පාඩු සිද්ධ වෙන්නට පුළුවන් කාලයක්. ඊළඟට ප්‍රේම සම්බන්ධතා තියෙනවා නම් අන්න ඒ දේවල් ගැටුම් වලට නොයා සාමකාමීව ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. ඔබගේ පෙම්වතා සමග නැත්නම් පෙම්වතිය සමග ආරවුල් ඇති වෙන්නට පුළුවන් කාලයක්. ඒ සම්බන්ධතා විඳ වැටෙන්නට පුළුවන් කාලයක්. අන්න ඒ නිසා ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් ඉවසීමෙන් කටයුතු කරන්නට කියලා මම ඔබට යෝජනා කරනවා. ඊළඟ කාරණේ තමයි ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන, ඔවුන්ගේ අධ්‍යාපනය ගැන, ඔවුන්ගේ රැකවරණය ගැන ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්නට ඕන කාලයක්. අන්න ඒ ගැනත් හිතන්නට ඕන. ඔබ විවාහ වෙලා ඉන්නවා නම් සහකරුත් එක්ක තිබුණු සම්බන්ධය ටිකක් දුරස් වෙන්නට පුළුවන් කාලයක්. කලින් හිතේ තිබුණු ආදරය, සෙනෙහස, සුන්දර හැඟීමටයක් මැකිලා යන සේයාවක් ඔබට දකින්නට පුළුවන්. අනේ නිසා ඒවා දිගු කාලයක් පවතින්නේ නැහැ, බොහොම කෙටි කාලයක් පවතින්නේ. ඒ ගැනත් හිතන්නට ඕන. ඔබ ආයෝජනය කරනවා නම් ඔන්න දෙවරක් නෙවෙයි 3 වරක් 4 වරක් හිතලා බලලා මේකෙන් මට ඵල ප්‍රයෝජනක් තියනවද කියලා හිතලා ආයෝජනය කරන්නට ඕන. ආයෝජනය තුලින් ඔබට පාඩු සිද්ධ වෙන්නට පුළුවන් කාලයක්. ඉතින් මෙන්න මේ කාලේ ඔබ බොහොම කල්පනාකාරීව විමසිලිමත්ව කටයුතු කරොත් ඔබ මේ පාඩු වලින් අලාභ වලින් මිදලා ඔබගේ යහපත සලසා ගන්නට පුළුවන්. ඔබගේ කටයුතු සාර්ථක වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපතියා සහ 4 වැන්න ආධිපතියා වෙන්නේ ගුරු. අන්න ඒ ගුරු ගමන් කරන්නේ 7 වැන්නේ. ඉතින් ගුරු 7 වැන්නේ ගමන් කරන කාලේ ඔබට ඔන්න යහපත් කාලයක් බවට පත් වෙනවා. මෙච්චර කාලයක් මට හතුරු හිටියනේ, මට කරදර තිබුණානේ, මාත් එක්ක හිටිය අය මට ද්‍රෝහි වුණානේ කියලා හිතුවා නම් අන්න ඒ தત્ත්වය වෙනස් වෙලා ඔබගේ සහකාරයා සමග, ඔබගේ හවුල්කරුවන් සමග හිතාමත් මිත්‍රත්වයෙන්, සහයෝගයෙන් කටයුතු කරන්නට පුළුවන් කාලයක්. ඔවුන් සමග කටයුතු කිරීමෙන් ඔබට වාසි ලබන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවටම, වර්ෂය පුරාවටම ඔබට තිබුණු මානසික කරදරයකින්, සතුරු කරදරයකින් නිදහස් වෙන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඔබගේ භාර්යාව සමග තිබුණු මතභේද දුරු කරගෙන, ඔබගේ ආදරවන්තිය සමග තිබුණු මතභේද දුරු කරගෙන යහපත්ව කටයුතු කරන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඔන්න විවාහ වෙන වයසේ නම් මෙන්න මේ කාලේදී යහපත් විවාහයක් සිද්ධ කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ කාලේ ගුරු 7 වෙනි ගමන් කිරීම සිදුවන කාලේ ඔබට ගේ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් යහපත් ඵල ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඉඩමක් කඩවක් මිලදී ගන්නට පුළුවන් වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා. ගෙදර අලුත් වැඩියක් කරගන්නට, නව නිවසක් ඉදි කරගන්නට, ඒ වගේම වාහනයක් ගන්නට වාසනාව සැසෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් මේ කාලය තුල ඔබ හවුල් කටයුතු කරලා ඔබගේ අන්නේ කටයුතු තුලින් ඔබගේ ජීවිතය සරු කර ගන්නටත් පුළුවන්. පෙරට වඩා යාළුවන් සමග, මිත්‍රයන් සමග කටයුතු කරන්නට පුළුවන්. ඔවුන්ගෙන් පිළිගැනීමට ලක්වන්නට පුළුවන් කාලයක්, ඇගීමට ලක්වන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඉතින් ධනු ලග්නයෙන් උපන් ඔබට ගුරු 7 වැන්නේ ගමන් කිරීම ඉතාමත් යහපත් කාලයක් බවට පත් වෙනවා. මේ යහපත් කාලෙන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. සියලු අපල දුරු වේවා. තෙරුවන් සරණයි. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට ගුරු සුබඵල දෙන ග්‍රහයෙක් නම් නෙවෙයි. ගුරු ඔබට 12 වැන්න ආධිපතියා සහ 3 වැන්න ආධිපතියා බවට පත් වෙනවා. එතකොට 12 වැන්න ආධිපතියා 6 වැන්නේ ගමන් කිරීම එක්තරා ආකාරයකට යහපතකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ
නරකත් හොඳ වෙන වෙලාවක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි 12 වෙනි ආධිපතියා 6 වෙන්නේ ගමන් කිරීම යහපත්. අන්න මෙන්න මේ කාලය තුල ඔබට යම්කිසි චෝදනා තිබුණා නම්, අපවාද තිබුණා නම්, නිന്ദා තිබුණා නම්, දෝෂාරෝපණ තිබුණා නම් අන්න ඒ වගේ නිදහසක් ලබන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබට නඩුහබ තිබුණා නම් අන්න ඒ වගේමුත් මිදෙන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම ඔබට විරුද්ධව රහස් කුමන්ත්‍රණය කරපු අයට කරදර පැමිණෙන කාලයක් බවට පත් වෙනවා. අන්න ඒ පැත්තෙන් ගත්තම ඔබට මානසික සහනයක් වෙන කාලයක්. තවත් කාරණයක් කියන්නට ඕනි. මකර ලග්නයට තිබුණු ඒ රාෂ්ට්‍ර කපලය ගෙවුණනේ. අන්න ඒ නිසා ඒ යහපත් කාලයක් බවට පත් වෙනවා. අන්නේ යහපත අයහපත දුර වෙලා යහපත උදා වෙන්න පටන් ගත්තම මෙන්න මේ ගුරු 6 වෙන්න ගමන් කිරීම තුලින් ඔබගේ ශාරීරික සෞඛ්‍යයට බාධා එල්ල වෙන්නට පුළුවන්. ඒ නිසා පුංචි අසනීපයක් හැදුනත් ඔබ ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වලා ප්‍රතිකාර ලබා ගන්නට ඕන. ඔබගේ හිතට ටිකක් කම්මැලි කමක් එයි, අලස ගතියක් එයි. නිකන් ශරීරය ඇතුලේ ලෙඩක් අසනීපයක් තියෙනවා වගේ හැඟීමක් එයි. මේ විශේෂයෙන්ම ආමාශගත උදරගත රෝග ඇති වෙනවා වගේ දැනෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ඒවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර කරගෙන කටයුතු කරොත් ඔබගේ ජීවිතයේ පහුගිය වර්ෂයට වඩා මෙම වර්ෂයේ යහපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ගුරු මාරුවෙන් තියෙනා වූ අසුබතා මගහැරිලා යහපත උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ හඳහනේ දෙවැන්නාධිපතියා සහ 11 වෙන්නාධිපතියා බවට පත්වන්නේ ගුරු. කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන. මෙන්න ගුරු ගමන් කරන්නේ 5 වෙන්නේ. ඔන්න දෙවැන්නාධිපතියා සහ 11 වෙන්නාධිපතියා 5 වෙන්නේ ගමන් කිරීම ඊටමත් යහපත් තත්වයක්, වාසනාවන්ත තත්වයක් බවට පත් වෙනවා. ඔබට ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක්. වෙලහෙළඳාම් වලින් වාසියත් වෙන කාලයක්. සමාජ ඇසුර තුළින් වාසියත් වෙන කාලයක්. විශේෂයෙන්ම ආයෝජනය තුළින් ලාභ ප්‍රයෝජන ලබන්න පුළුවන් වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා මේ ගුරු මාරුව පවතින කාලේ. ඔබට ඔබගේ ආදරය, ගෞරවය, පූජනීයත්වය වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබට උසස් සතුටක්, ප්‍රීතියක් ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ දරුවන්ටත් යහපත සැලසෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඔබ අධ්‍යාපනය ලබන වයසේ අයෙක් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් උනන්දුවෙන් ඕනෑකම නිත්‍ය සිද්ධ කරලා යහපත සලසා ගන්නට පුළුවන්. ඔබ ආදරය කරනවා නම්, ඔබ විවාහ වෙලා ඉන්නවා නම් ඔබගේ ආදරවන්තිය සමග නැත්නම් සහකාරිය සමග මනා සම්බන්ධතාවයක්, යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න මේ කාලය තුල ආයෝජනයෙන්, වෙලහෙළඳාම් වලින්, ධනෙන් යහපත සලසා ගන්න සිහි කල්පනාවෙන් වැඩ කරන්න කියලා ඔබට මම යෝජනා කරනවා. ඔබගේ ජීවිතය සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මීන ලග්නය. මීන ලග්නේ ලග්නාධිපති වෙන්නේ ගුරු. ඒ වගේම 10 වෙන්නාධිපතියා වෙන්නේ ගුරු. එතකොට ලග්නාධිපතියා සහ දසවැන්නාධිපතියා 4 වෙන්නේ ගමන් කිරීම යහපත් තත්වයක් හැටියට තමයි සලකන්නේ. ඔන්න ඔබගේ හිතට යම්කිසි ආකාරයක පරිණත භාවයක්, බුද්ධිමත් ස්වභාවයක්, සැනසීමක් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ මෑණියන්ටත් යහපත් කාලයක් බවට පත් වෙනවා. ඔබගේ පදිංචියේ ගැටලු තිබ්බා නම් අන්නේ ගැටලු දුරු වෙලා ඔබගේ පදිංචිය යහපත් වෙන කාලයක්. ඔබ මෙච්චර කාලයක් පිට හිටියා නම්, ගෙදරින් පිට හිටියා නම් ගෙදර දොරේ රැඳිලා කටයුතු කරන කාලයක්. නිවස අලුත් වැඩියා කරන කාලයක් බවට පත් වෙනවා. නව නිවසක් ඉදි කර ගන්නට හිතෙන කාලයක් බවටත් පත් වෙනවා. වාහනයක් හිම මිලදිරි ගන්න හිතුවා නම් ඔන්න ඒ දේ කරගන්නට පුළුවන් කාලයක් බවටත් පත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ රැකියාවේ දියුණුවකුත් ලැබෙන කාලයක්.
ඔබට රැකියාව තුළින් ගෞරවය ලබන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. උසස් වීම ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ ලැබෙන්නේ මේ ගුරු ග්‍රහයා 4 වෙන්නට ගෝචර වීමයි. හැබැයි හොඳට මතක තියාගන්නට ඕන කාරණේකුත් තියෙනවා. ඒ ගුරු මාරුවට අදාළ නැහැ. හැබැයි සෙනසුරු ලග්නයේ ගමන් කිරීම තුළින් ඔබට වද බන්ධන නැත්තම් රහස් කුමන්ත්‍රණ තුළින් ඔබට කරදර පීඩා වෙන්න පුළුවන්. අන්න ඒ දෙයටත් ප්‍රතිකර්ම කරගත්තොත් මෙන්න මේ ගුරු මාරුවෙන් මේ වර්ෂය ඔබට යහපත සල්සා ගන්නට පුළුවන්. ඉතින් ඔබගේ ජීවිතය සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. එහෙමනම් ගුරු මාරුවෙන් යහපත් ඵල දෙන ලග්න වගේම අයහපත් ඵල දෙන ලග්නක් තියෙනවා. ඉතින් යහපත වැඩි කරගන්නටත් අයහපත මගහරවා ගැනීමටත් කටයුතු කරන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම ඔබ මතක තබා ගැනීමට කළ යුතු වන්නේ ගුරු ග්‍රහයා මිථුන රාශි ගත වීමෙන් යහපත් ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵලත් තියෙනවා. සමහර ලග්නවල සුබඵල ලැබෙනවා, සමහර ලග්නවලට අසුබඵල ලැබෙනවා. සුබඵල වැඩි කර ගැනීමටත් අසුබය මගහරවා ගැනීමටත් ඔබ උත්සාහ කරන්නට ඕන. විමසිල්ලෙන් සිහි කල්පනාවෙන් කටයුතු කරගොත් ඔබගේ ජීවිතයේ වඩාත් යහපත්ව සාර්ථකත්වයට ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්.